එක කැලාවක ජීවත් වුණා බීබු කියලා වලස්පැංචෙක්. ඉතින් මේ බීබු හරිම දගකාර ළමයෙක්. දග කරන්න එපා මගේ පැටියෝ. අම්මේ මං සෙල්ලම් කරලා එන්නම්. තේක බීලා යන්න මගේ පැටියෝ. ඉතින් මේ දගකාර වලස්පැංචා තේ එකත් ඇඟ පුරාම හලාගත්තා. දග කරන්න එපා මගේ පැටියෝ. ඉතින් අම්මට එහෙම කියලා ගියාට මේ බීබු හරිම දගකාරයි. බීබු කෙරේම අනිත් අයට හිරිහැර කරපු එක. ඒ නිසා කවුරුත් බීබුට කැමති නෑ. අනේ පාවීබෝ ඔයා හරිම නපුරුයි. මේ බීබු හැමෝටම කරදර කරා. මී වද කටනවා. මී වද කටනවා. අනේ මාව බේරගන්න. අනේ අයි කවුරුත් මාව බේරගන්න නැත්තේ. අනේ අලි යාළුවේ මාව ගොඩට ගන්නකෝ. මට බෑ ඔයාට උදව් කරන්න. අඩ්ඩා. ඔය හරිම නපුරුයි. අඩ්ඩා. ඔය හරිම නපුරුයි. අනේ මට උදව් කරන්නකෝ. මට බය කරනවා කරන්නලා. මට උදව් කරන්නකෝ. අනේ මට උදව් කරන්නකෝ. මට උදව් කරන්නකෝ. අම්මේ අද මට කවුරුත් උදව් කරේනේ. අපි නපුරු වුණොත් කවුරුත් අපිට උදව් කරන්නේ නේ පුතේ. ආයේ මං කවදාවත් දක වැඩ කරන්න නේ අම්මේ. හරි අම්මා දන්නවා. ස්තුති අම්මේ. පුරුකම් කරොත් කවුරුත්ම තමටත් නැති වෙන බව මේ බීබු තෙරුම් ගත්තා.